මේ විදියට සුක්කිනි වම්බටුයි කපා ගන්නවා. අපි දැන් මේක ග්‍රිල් කරන්න යන්නේ ටිකක් මේක රත් වුණාට පස්සේ එළවලු ටික දානවා. ගින්දර දාලා දැන් විනාඩි 2ක් විතර ටිකකින් රත් වෙනවා. වම්බටු මේ විදිහට තියා ගන්නවා. මේ විදිහට අනිත් පැත්ත අරව ගන්නවා අපි. දැන් අපි මේ ටික බා ගන්නවා. මේ ටික දැන් ඇති වගේ ඊළඟ සෙට් එක දානවා මේ විදියට. ජාරේ mai non mangiare. Non hai mai mangiato? මේකට ඔලිව් ඔයිල් ටිකක් දාලා දෙපැත්ත හරවනවා. Ma tu සුක්කිනි ටිකත් අපි ඒ විදිහටම හදා ගන්නවා. කාලා බලමු. මම අද ඉස්සෙල්ලම පාට කන්නේ මෙහෙම. ඉතින් කෑල්ලකුත් කාලා බලන්න ඕන. රසයි, ගොඩක් රසයි. ටේබල් එකට යවුවේ මෙන්න මේ විදිහට.